අදත් අපි ඔන්න හියන්ෂි YouTube channel එකකින් ඇවිල්ලා ඉන්නවා ඔයාලට අපේ ලංකාවේ අපේ කෙනෙක් පටන් ගත්ත අලුත් shop එකක් ගැන විස්තර කියන්න. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ Artist Bees shop එකට. ඉතින් අපේ ලංකාවේ කෙනෙක් පටන් ගන්න වැඩක්. ඉතින් අද අපි ගන්න opening එකට ඇවිල්ලා ඉන්නේ හියන්ෂි එකේ. ඉතාලම ඇතුළට ගියේ නෑ. අපි ඇතුළට ගිහලා බලමු මොනවාද ස්පෙෂල් තියෙන්නේ මොනවාද අද ඇතුළේ තියෙන්නේ කියලා. අපි ඇතුළට ගිහලා බලමු. එහෙනම් ගිහලා බලන්න. අපිට අද ලොකු ශ්‍රී ලංකන් මෙනු එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මෙතන ලස්සනට arrange කරලා තියෙනවා. මම මේකේ මෙතන ඉඳන් නම් ටික කියන්න පුළුවන්. chicken curry තියෙනවා, coconut sambal තියෙනවා, බටු මෝජු තියෙනවා, potato එකක් තියෙනවා, හරිප්පු තියෙනවා, white rice, chicken biryani, biryani එකේ කෑම, ඊට අමතරව වඩේ තියෙනවා. තවත් මෙතන එකක් තියෙනවා. අපි අහලා බලමු මොනවද කියලා. ඉතින් varieties ගොඩක් එක්ක මෙනු එකක් තියෙනවා. අද නම් ඇත්තටම ස්පෙෂල් මෙනු එකක් තියෙන්නේ මොනවද බුෆේ එකක්. හැබැයි මේ බුෆේ විතර නෙමෙයි ස්පෙෂලි මෙයාලා මේන්ලිම කරන්නේ පීට්සා. අපි ඒ ගැනත් අහලා බලමු. පීට්සා කොහොමද කියන එක ඒවයි charges එක. ඉතින් අපි හර්ෂිත් එක්ක කටන අපේ හොඳ යාළුවෙක් තමයි ඉතින් අද මේ රෙස්ටොරන්ට් එක පටන් ගත්තේ. ඉතින් අපි ගෑන් ඕපනින් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නවා රසම රස ශ්‍රී ලංකන් බුෆේ එකක් තිබුණා. ඉතින් අපි හර්ෂිත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. ඔයාලට ගන්න පුළුවන් කොහොමද? කෑම ඕඩර් කරන්න පුළුවන්. ඔන්ලයින් කොහොමද? ඇවිල්ලා කරනවා නම් කොහොමද? මොනවද තියෙන જાති අපි සුට්ටක් කතා කරලා බලමු. ඉතින් හර්ෂිත් කියන්නකෝ බලන්න. ඉතින් ඔයාලගේ අද ඕපනින් එක මුලින්ම ඔයාලට විශ් කරනවා. Congratulations. Thank you Malati. ඔව් අද අපේ රෙස්ටොරන්ට් එකේ ඒ කියන්නේ Artist Bees pizza එකේ ශ්‍රී ලංකන් ෆුඩ්ස් වල ග්‍රෑන්ඩ් ඕපනින් එකක් තිබ්බා. අතන මම බුෆේ එකක් අපි කරන්නේ. අතුලත් කරලා තියෙනවා chicken biryani එක, white rice එක, පරිප්පු dal curry එක අතරම, පොල් සම්බෝල, බටු මෝජු, chicken curry, එතනින් ගියාම ලංකාවේ ස්ටයිල් එකට හදපු පරිප්පු වඩේ එකක් තියෙනවා. පරිප්පු වඩේ තියෙනවා. එතනින් ගියාම chickpeas devel එකක් ඒ කියන්නේ මේ අපේ කඩල ටෙම්පරාදු එකක් තියෙනවා. පපඩම් තියෙනවා, මිරිස් බදලා තියෙනවා. අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු fried fish menu dish එකක් තියෙනවා. ඒක අපේ homemade එකක්. මෙතන අපි රෙස්ටොරන්ට් එකේ හදන්නේ එක. ඒකට include වෙනවා different ඒ කියන්නේ එක වර්ගයේ sauce වර්ග ටිකක් තියෙනවා. ඒවත් ඔක්කොම homemade ඒවා. ඉතින් ඇත්තටම වැදගත්ම දේ තමයි homemade. ඉතින් මෙයාලාත් එක්ක තමයි කෑම හැදෙන්නේ. ඇත්තටම මේක පොඩි family restaurant එකක් කිව්වොත් හරි මං හිතන්නේ. හර්ෂිගේ husband මල්ලි මේ කට්ටිය එකතු වෙලා තමයි ඇත්තටම කරන්නේ. ඉතින් ඇත්තටම මේක family restaurant එකක්. ඉතින් හර්ෂික මල්ලිත් ඉතාලි වල හොඳ chef කෙනෙක්. ඉතින් එයා තමයි expert chef කෙනෙක්. ඉතින් එයා තමයි pizza වලට expert ඉන්නේ. ඉතින් වගේම ශ්‍රී ලංකන් කෑමත් ඉතින් මෙයාලා අතින්ම තමයි හැදෙන්නේ. ඉතින් homemade කෑම. ඉතින් මම හිතනවා ඒක තමයි විශේෂත්වය වැඩිපුරම මේ රෙස්ටොරන්ට් එකේ. ඉතින් අපි තව හර්ෂි කියමු බලන්න පොඩ්ඩක් දැන් කොහොමද මෙතනට එන අයට කන්න කොයි විදිහටද තියෙන ඔන්ලයින් ඕඩර් කරනවා නම් කොහොමද තියෙන්නේ විස්තර ටිකක්. ඔව් මලති අපේ ඔන්ලයින් ඕඩර් කරනවා නම් අපි Uber තියෙනවා, delivery තියෙනවා, Just Eat තියෙනවා. ඒ තුනම තියෙනවා. ඊට අමතරව අපේ වෙබ්සයිට් එක through ඕඩර් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ Artist Bees pizza වෙබ්සයිට් එක through ඕඩර් කරන්නත් පුළුවන්. ආයෙ පොඩ්ඩක් නමත් කියන්න හර්ෂි. ආයෙ පාරක් හරියට Artist Bees pizza. අපි අනිවාර්යෙන් යටින් අපේ වීඩියෝ එක යටින් ඔයාලට ලින්ක් එක දාන්නම්. නමයි ඒ ලිස්ට් එක හරියට බලාගෙන හරියවා කියන්නේ.
ඔව් ඊට පස්සේ දැන් අපේ වෙබ්සයිට් එක through order කරන්න පුළුවන්. අපි delivery කරනවා. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් අපේ shop එක through delivery කරනවා. අර මේ delivery service නැති වුණොත් ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට අමතරව කවුරු හරි අපේ වෙබ්සයිට් එක through order කරනවා නම් සහ walk in pizza ගන්නවා නම් shop එකට ඇවිල්ලා 20% off එකක් තියෙනවා අපේ. ඔන්න එහෙනම් ඔයාලට හොඳ අවස්ථාවක්. කවුරු හරි කියන්නේ අපේ ලංකාවේ අය වෙනුවෙන් හදපු මොකද්ද ඔෆර් එකක් ඇත්තම කිව්වොත් ඉතින් ලංකාවේ අයට නේද අනිවාර්යෙන් ඔව් ස්පෙෂලි ලංකාවේ අයට ලංකාවේ කෙනෙක් වෙනුවෙන් එහෙනම් ඔයාලට විශේෂ අවස්ථාවක්. ඔයාලට පුළුවන් ආවොත් 20% off එකක් ගන්න. හර්ෂ ඉවෙන්ට්ස් වගේ වටත් ඔයාලා කරනවද කොහොමද? අපේ තියෙනවා මේ කියන්නේ අපේ බර්ත්ඩේ ඉවෙන්ට්ස් ගන්න පුළුවන්. අපිට කියන්නේ කලින් දැන් දුන්නාම අපි ඒක arrange කරනවා. ඔයගලන්ට ෆුඩ්ස් අපෙන් ගන්නත් පුළුවන්. ෆුඩ්ස් පිටින් ගෙනවා නම් අපි සර්විස් charge එකයි අපේ හෝල් ප්‍රයිස් එකයි විතරයි අඩ් කරන්නේ. ඒ වගේම ඔයගලන් කවුරු හරි කැමති නම් ඒක ගෙනල්ලා ඒ වගේ ඔයගලන්ගේ සෙලිබ්‍රේෂන් එකට එහෙම කරගන්න ඒකත් අපිට ඒක available කරලා දෙන්න පුළුවනි. or birthday parties, anniversary parties, hari මොනවා හරි ඔයගලගේ celebrations තියෙනවා නම් ඒක ඔක්කොම මේ අපිට මෙතන arrange කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව අපි Monday offer එකක් කරනවා buy one get one free. ඒක ගොඩක් වෙලාවට walk in තමයි අපි දෙන්නේ. ඒක ගන්නකොට අපි 20% discount එක අයින් කරනවා. මොකද discount දෙකක් එකට යන්නේ නැති නිසා. but still ඔයගලට 20% discount එක ඕන වෙලාවක අපේ website through එක order කරනවා නම් හරි shop එකට ඇවිල්ලා collection එකක් කරනවා නම් හරි discounts දෙකම include කරනවා. ඉතින් එහෙනම් offers ගොඩයි. එකක් තමයි 20% discount එක. ඒ වගේම Monday තියෙනවා walking in ආයෙත් buy one get one free offer එකක් pizza වලට ඉතින් ඒ වගේම හර්ෂ කිව්වා birthday parties ඒ වගේ ඒවයිදී ඔයාලට ඕන නම් ලිටර් ගෙනල්ලා arrange කරගන්නත් පුළුවන්. ඔයාලට place එක ඕන නම් place එක විතරක් එහෙම ඔයාලට charge එක service charge එක කරලා කරන්නත් පුළුවන්. ඇත්තටම ඒක හරිම වටිනවා. මොකද ගොඩක් තැන්වල මං හිතන්නේ ලිටර් පිටින් ගේන්න බෑ. එතනින්ම ගන්න ඕනේ අනිවාර්යෙන්. එයාලා ඉවෙන්ට් එකක් කරනවා නම් කෑම සහ ස්පෙෂලි ලිකර් කියන එක එතනින්ම ගන්න ඕනේ. ඉතින් ඒක ටිකක් සමහර අය කැමති පිටින් ගේන්න ඒක හැමෝටම රීසනබල් නිසා. ඉතින් ඇත්තටම ඔයාලට ඒක හොඳ chance එකක්. වගේම ඔයාලට place එක ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කෑම ගෙනල්ලා එහෙම කරන්න. ඉතින් ඔයාලට ඒක ඔක්කොම කතා කරගන්න පුළුවන්. contact details එක ඔක්කොම විස්තර අපි අපේ වීඩියෝ එකකට දාන්න. ඉතින් හෂ්ට මොනවද විශේෂ දේවල් මොන හරි තව කියන්න තියෙනවද? එහෙම විශේෂ දෙයක් නැහැ. ඉතින් අපි ආරාධනා කරනවා හැමෝටම අපේ ශ්‍රී ලංකන් ෆුඩ්ස් අපි අද ඉඳලා පටන් ගත්ත ශ්‍රී ලංකන් ෆුඩ්ස් මෙනු එක ගැන try කරලා බලන්න. ඒක හැම ඉරිදම කරනවා අපි pre orders බාර ගන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ මොහරි events කරනවා නම් ඒවට අපි ෆුඩ්ස් බාර ගන්නවා including pizza ලංකාවේ කැමති සුලත්වම. ඉතින් මම ආරාධනා කරනවා ලංකාවේ ඉන්න community එකේ ඔක්කොලටම මේ අපේ ෆුඩ්ස් try කරලා බලන්න. අපි අපේ කට්ටියට ඔක්කොම මේ කියපු ඩිස්කවුන්ට් එක හැම රෙඩි කරලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලත් ඇවිල්ලා try කරලා බලන්න. අපේ කෙනෙක්ගේ දෙයක්. ඉතින් අපි හැමෝම උදව් කරන්න ඕනේ වගේම ඉතින් ඔයාලටත් offers උත් තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා try කරලා බලන්න කොහොමද කියලා. ඉතින් අපි එහෙනම් ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අරගෙන කාලා බලමු අපි ලංකාවේ රස කෑම වේල කොහොමද කියලා. ඉතින් මම එහෙනම් බෙදා ගන්න යන්නේ. ප්ලේට් එකක් ගත්තා. කොතනින්ද පටන් ගන්නෙ? එතනින් පටන් ගමු කෑම. බත් පැත්තෙන් පටන් ගන්න. තියෙනවා රයිස් තියෙනවා හැම එකෙම දාගෙන බලමු රස කොහොමද කියලා. අද බුෆේ එකක් තියෙනවා. ඉතින් අපිට කැමති කැමකින් ගන්නවා. අනිත් ඒ විශේෂයෙන්ම බුෆේ එක ඔයාලට මේකට විතරක් මේක නෙමෙයි මම කියන්නේ ශ්‍රී ලංකන් මෙනු එකට විතරක් නෙමෙයි. පීසාත් ඉන්ක්ලූඩ් ඔයාලට මේකත් එක්ක පීසාත් ගන්න පුළුවන්. ඉතින් බුෆේ එකට පීසා with ශ්‍රී ලංකන් මෙනු එක ඔක්කොම තමයි ඉන්ක්ලූඩ්. Ang awesome kaya batu mojo.
සබල් අපේ රහට වඩේ තියෙනවා. අපඩම් වගේම මිරිස් දැදලක් තියෙනවා. තව මේක නම් ස්පෙෂල් ෆිෂ් එකක් කියලා කිව්වේ ඉතාලියන් ස්ටයිල් එකකට හදපු අපිට බලමු කොහොමද කියලා. මේ ඔන්න මම දැන් ඔක්කොම මෑජික් දී බෙදාගෙන තියෙනවා. ඔන්න දැන් මම රහ බලන්නයි යන්නේ කොහොමද කියලා. දැන් ඔක්කොගෙම දාගෙන කෑම කාලා බලන්න යන්නේ රහ කොහොමද කියලා. කොහොමද කරේ? මේ කාලා බලන්න රහ කොහොමද කියලා. අපි මේ ස්පෙෂල් ෆිෂ් එක කියලා කාලා බලන්න කොහොමද කියලා මම කාලා තියෙන જાතියක් නෙමෙයි. ඒත් මේ ස්පෙෂල් එකක් කියලා කිව්වේ ඉතාලියන් එකක් කියලා. එතනම රසයි. ඉතින් බඩගින්න තව වැඩි වුණා. පද්දේ. ඉතින් රසයි ඔයාලත් ඇවිල්ලා ඇත්තටම රස බලන්න කොහොමද අපේ කෙනෙක්ගේ වැඩක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා රස බලන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් he and she YouTube channel එකෙන් අපිත් ආවා. අපේ කෙනෙක් වැඩේ වෙනවා. අපි හැමතිස්සෙම අපේ කෙනෙක් මේ වගේ දෙයක් පටන් ගන්නදී අපි ඕන වෙලාවක අපි ගිහිල්ලා he and she YouTube channel එකකින් ස්පෙෂලි අපි බෙස්ට් ලවට අනිවාර්යෙන් අපේ අය වෙනුවෙන් අපි වීඩියෝ එකක් කරනවා. ඒ වගේම අපි අද හර්ෂිලාගේ එකටත් ආවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා ඇවිල්ලා රස බලන්න කියලා. හැමෝටම සුබ දවසක්.